වතුර නේද? පොංගල නේද? පොංගල නේද? පොංගලනේ. tadi ponggala me diyala ne atin harana ah iya metenta karna giya tama tarai yanne marwal kapal තෙරුවන් සරණයි සියලු දෙනාටම මේ ඡායාරූප වලින් පේන්නේ අප මුරුත්තෙට්ටුව ශ්‍රී ධර්මාරාම පුරානිහාරස්ථානයේ දිලීර රෝගයක් නිසා අපවත් වූ බෝධීන් වහන්සේ පිළිබඳ ආදාහන කටයුතු සිද්ධ කිරීමට එහි ජයශ්‍රී මහා බෝධි අංකුර රාජ්‍යනන් වහන්සේ නම රෝපණය කිරීමට ඒ භූමිය අපිට සකස් කරගන්නට උපකාරී වුණ ආකාරය ඒ සිදු කරපු ආකාරය තමයි මේ පේන්නේ. මේ බෝධිය ඡේදනය කරන්නට කටයුතු කරපු ආකාරය දැන් ඡේදනය කළ ඉවරයි. ඒ ඇතුළත තමයි මේ රූපෙන් පේන්නේ. ඒ බෝධියේ මුල ඉවත් කිරීමට පස් අදින එක. ඉතින් ඒ සඳහා හුඟක් අය මහන්සි වුණා. මේ සියලු දෙනාම ඒ බෝධියේ කටයුතු වලට මහන්සි වුණ පින්වතුන් තමයි මේ හැම දෙනාම මුරුත්තෙට්ටුව, ඉහළ මුරුත්තෙට්ටුව, පහළ මුරුත්තෙට්ටුව, යෝගම, වටංගල, මල්දෙනිය, හීංඑල්පිටිය, ඒ වගේම කන්දෙවත්ත, මේ ආදී අල්ගොඩ, රත්නගම, ඒ සියලු තැන්වල පින්වතුන් මේ සඳහා උදව් උපකාර කළා, දායක වුණා, පින් සිද්ධ කරගත්තා. බෝධිය මුල ඉවත් කරලා ඇතුළේ පේන ආකාරය හැමෝටම මේ වෙලාවේදී තේපැන් සංග්‍රහය ලබා දීලා ඒ හැමදෙනාම ඒ සඳහා භුක්ති විඳින ආකාරය ඉතින් වැඩ කළ විවේකීව සිටිනවා. බීම, තේ, බිස්කට් ඒ ආදී භුක්ති විඳිමින් බොහොම පින් සිතුවිල්ලෙන් යුක්තව තමයි හැමදෙනාම මේ සඳහා කැප වුණේ. මේ තියෙන්නේ බෝධියේ මුල ඉවත් කරන්නට පස් ඉවත් කරපු ආකාරය. ඒ ඡායාරූප දැන් බෝධියේ මුල ඉවත් කරන්න ආසන්න ඡායාරූපයක් දකින්න තියෙන්නේ. මේ සියලු දෙනාටම අපි නිතර පුණ්‍ය අනුමෝදනාවන් සිද්ධ කරනවා. මේ සඳහා පැමිණි බොහෝ දෙනෙක් ඉන්න විශාල මාස ගණනාවක් වෙහෙසුණා මේ සඳහා. අඩි 10ක 15ක විතර ගැඹුරට මේ පස් ඉවත් කළා. සියලුම පස් ඉවත් කරන්න සිද්ධ වුණා. දිලීර ඉවත් කිරීමට ඊට පස්සේ බෙහෙත් යෙදුවා. අලුතෙන් පස් යොදලා ඒ පුරවල තමයි නැවත බෝධීන් වහන්සේ ජයශ්‍රී මහා බෝහාමුදුරුවන්ගේ දක්ෂිණ ශාඛා අංකුරයන් විහාරස්ථාන වඩම්මලා රෝපණය කරන්නට කටයුතු කරන්නට යෙදුනේ. ඉතින් ඒ සඳහා බොහෝ දෙනෙක් වෙහෙස මහන්සි වුණා, කැපකිරීම කරා. මේ බෝධියේ මුල ඉවත් කිරීම, පස් ඉවත් කරන විදිය බෝධියේ ඡේදනය කළ අවසන් වෙලා ඒ පස් ඉවත් කරලා බෝධියේ මුල ඉවත් කරලා ඒ වගේම ඇතුළත තියෙන විශාල ගල්, වටේට තියෙන විශාල ගල්, ඒ ගල් නිසා වතුර බහින්න නැතුව තමයි බෝධිය අපවත් උනේ. ඒ ගල් ඉවත් කරලා ඊට පස්සේ කාණු කපලා බට යොදලා ඒ සියලු දේවල් සිද්ධ කරන්න විශාල මහන්සියක්, කාලයක්, ශ්‍රමයක්, ධනයක් කැප කරන්නට යෙදුන අපේ දායක පින්නතුන් සියලු දෙනාම. ඉතින් ඒ සියලු දෙනාට අපි පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්නට ඕනේ. ඒක නිසා දැන් අද ලස්සන බෝධියක් පන්සලේ රෝපණය වෙලා ඒ අංකුර රාජානන් වහන්සේ දකින්න තියෙනවා. බෝධියේ මුල ගල්වලා ඉවරයි. මුල ගල්වලා ඉවත් කරපු ඒ ස්ථානය මේ ස්ථානේ ඉඳලා අඩි ගණනාවක් යටට මේ බෝධි ප්‍රාකාරයේ ඇතුළත හාරන්න සිද්ධ වුණා අපිට. ඔය ඒයින් භාගයකටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි මෙතන දකින්න තියෙන්නේ හාරලා.
ඊට වඩා විශාල ප්‍රමාණයක් හාරලා පස් ඉවත් කරලා මුල් ඉවත් කරලා ඒ මුල් සියලු හැම කෑල්ලක්ම අපි එක තැනකට ගොඩ ගහලා අපි ආදාහන පූජෝත්සවයක් සූදානම් කරා. මේ ඒ මුල් කෑලි ගෙන යන ආකාරය ඔය තියෙන්නේ මුල් හැම මුලක්ම බත් නරක් වුණා වගේ අල්ලනකොට පොඩි වෙන ගානට සමහර මුල් තිබුණා. දිලිර නිසා මුල් නරක් වෙලා. ඒ තියෙන්නේ මුල් අරන් යන විදිය. බෝධියේ අතු අරන් යන ආකාරය මගේ ඡායාරූපය. මේ තියෙන්නේ බෝධියේ අතු මුල් සියල්ලම එක ගොඩකට ගහලා ආදේශනා කරන්න ප්‍රථමයෙන් හැම දිනකටම පුණ්‍යය. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද අපේ ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානයේ අටවිසි බෝධීන් වහන්සේලා රෝපණය කරන්නට අපි ඒ අටවිසි බෝධි රෝපණය කරන ස්ථානය තමයි මේ සකස් කරමින් පවතින්නේ. අපේ දාදු මහත්මයාගේ බැකෝ යන්ත්‍රය විහාරස්ථානයේ කටයුතු සිදු කරගන්නට ලබා දීලා තියෙනවා. දායක කාරකාදීන්ගේ උපකාරයෙන් ඩීසල් ලබාගෙන තමයි මේ කටයුත්ත සිද්ධ කරන්නේ. ඉතින් අපි දැන් ජයශ්‍රී මහා බෝධියේ අංකුර රාජානන් වහන්සේ නමක් වඩම්මවලා මේ බෝධිපාකාරය තැන්පත් කරන්නට සකස් කළා තියෙනවා. දැන් ඒ සඳහා අපි පස් පුරවන වැඩේ සිද්ධ කරන්නට නියමිතයි. ඒ වගේම මේ ස්ථානයේ වටේට තමයි අටවිසි බෝධිරාජනන් වහන්සේලා රෝපණය කරන්න බලාපොරොත්තු වෙලා තිබෙන්නේ. ඒක නිසා හැකි හැම දෙනෙක්ම අපට මේ සඳහා අවශ්‍ය ඩීසල් ලබා ගැනීමට උපකාර කරන මෙන් බොහොම කරුණාවෙන් යුක්තව මේ වෙලාවේදී සිහිපත් කර සිටිනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. මේ ඡායාරූප වලින් හොඳටම පැහැදිලි මේ බෝධිරාජයන් වහන්සේ රෝපණය කරන්නට කොච්චර වෙහෙසක් අපි දැරුවද කියලා. මුලින්ම මාතෘකාව යොදලා තිබුණා ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරයේ මුරුත්තෙට්ටුව පන්සලේ බෝධිය ගලවා එහි තිබූ නිදන් ගත් බව සනාත වෙනවා කියන ඒ මාතෘකාව ඇත්තරම යොදන්න යෙදුනේ මෙහෙම පින්කම සිද්ධ කරනකොට එහෙම කටකතාත් බොහෝ තැන්වල ගියා. ඉතින් ඒක බොරු කටකතාවක් කියන එක හුවා දැක්වීමට තමයි මේ සියලු වීඩියෝ මේ ඡායාරූප මේ ආකාරයෙන් දක්වන්නේ. තවත් බොහෝ වැඩ ඉතිරි. දැන් බෝධි රෝපණය කළා හමාරයි. අටවිසි බෝධිරාජයන් වහන්සේලා රෝපණය කිරීමට තියෙනවා. ඒ සඳහාත් හැම දෙනාගේම සහයෝගය ඒ පින්කම් සාර්ථක කරගන්නට උදව් කරන්න කියන ආරාධනාව සිද්ධ කරමින් හැම දෙනාටම පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. මේ පින්කම් දැක හැම දෙනාම මේ පින් අනුමෝදන් වෙත්වා කියලා ඉතසිතින්ම මා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.